භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පින්දින අපිට සෝතාපන්න උතුමෙක්ට ඉතුරුලා තියෙන දුක් ප්‍රමාණය කොච්චරද? ගල් කැට 7යි. පෘථග්ජනයට ඉතුරුලා තියෙන දුක් ප්‍රමාණය ඊට සාපේක්ෂව කොච්චරද? මෙහි මහා පෘථුවිය තරම්. ඔබ නිකන් හිතින් ඔනේ ඔබ භූගෝල විද්‍යාව ටික නිකන් හරි ඉගෙනගෙන නැතිනේ පින්වතුනි වැස්සකට හරි ඉස්කෝලේ ගිහලා වගේ. මේ මහ පොළොවේ තරම ගැන ඔබට යම් අදහසක් ඇතිනේ පින්වතුනි. නේද? මෙහි ඉඳන් මහ ඉංග්‍රීසියට යන්නම කිලෝමීටර් කොච්චරලා යනවද නේද? ඒ එහෙනම් හිතලා බලන්න මහ ඉංග්‍රීසියේ මහ පොළොව කොහොමද කියලා. මේ හිතලා බලන්න මේ බුදුහාඳුර මේ අනුමානට කියනේව නෙමෙයිනේ. උන්වහන්සේට දෙන්න තියෙන හොඳම උපහැරණේ උන්වහන්සේ ඔය දෙන්නේ. ඉතින් මේ ගල් කැට 7ක් ඔබට අතේ තියාගන්න බැරිද? පුළුවන්. ලෝක සිතියමක්වත් අතේ තියාගන්න බෑනේ පින්වතුනි. ලෝකෙ කෙසේ වෙතත්. ඉතින් කොච්චර ලොකුද පින්වතුනි මේ ලෝකේ? ඔන්න ඔහොමලු ඉතිරි වෙන දුක් ප්‍රමාණය සෝතාපන්න උත්තමයාට. අර ගල් කැට 7. ඒ කියන්නේ පෘථග්ජනයා දුක් විඳින ප්‍රමාණය මේ මුළු මහත් ලෝක ධාතුව තරම්. ඉතින් මහ පොළොට හඳකුත් තියෙනවා දන්නවද? ඒ තරම් ලොකුයි මේ ලෝකේ. එහෙනම් බලන්න මම ඔබට කියන්න යන පොයින්ට් එක සසරේ මෙච්චර කාලයක් ඇවිල්ලා පින්වතුනි මහ පොළොව තරම් දුකකින් තාම නිදහස් වෙන්න බැරි වුණා නේද? එහෙනම් මහ පොළොව රිප්ලේස් කරන්න ගල් කැට 7කට ඔන්න ඕක නේද කරගන්න බැරි වුණේ සෝතාපන්න වෙන්න බැරි වුණා කියන එකෙන් අපි මේ කියන්න හදන්නේ. කොතනද අඩුව තිබ්බේ? හරි කල්යාණ මිත්‍රයව හම්බුන්නේ නැහැ. ඒ නිසා දහමක් හම්බුන්නේ නැහැ. ඇයි කල්යාණ මිත්‍රයව හම්බුන්නේ නැත්තේ? පින නැති නිසා. එහෙනම් කොතනද අඩුව තිබ්බේ? පිනේ අඩුව තිබ්බේ. දැක්කද පිනේ අඩුව නිසා ඔබ කොච්චර මේ සසර ගමනේ නිකන් අනවශ්‍ය ලෙස පිටින් දුක් විඳද කියලා. නැවත ඔබ භෞතිකව සැප විඳින්නේ නැති. හොඳ භෞතික වශයෙන් ලෞකික වශයෙන් සැපවත් ජීවිත ගත කරන්නේ නැති. සමහර ඔබ අදත් එහෙම ගත කරනවා ඇති. නැත්නම් ඔබ දැන් පින කරන හැම වෙලාවකම අදිෂ්ඨාන කරන නිවනම. මොකද අනෙක් එක ඔබ කරා. ඔබ ලස්සන වුණා. ඔබ ලස්සනයි පින්වතුනි. ඔබ කවුරු කැත නැහැ. ඔබ හැමෝම ලස්සනයි. ඒ ගැන පින් ඔබ මොකක් හරි පිනක් කළා ඔබ ලස්සනට අදිෂ්ඨාන කරා. ඒක ඔබ එකක් ඔබ ලැබුණේ. හිත ඉල්ලන දේවල් විතරයි පහළ වෙන්නේ. හිත ඉල්ලන්නේ නැති දේවල් පහළ වෙන්නේ නැහැ. ඔබ දවසක රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශයි, ධම්මයි ඔක්කොම ඉල්ලන්නේ නැතුව ඉඳලා බලන්න. හම්බෙයිද කියලා? එහෙම හම්බෙන්නේ නැහැ. ඔබ දවසක ස්පර්ශයි, ගන්ධයි, රසයි ඉල්ලන එක නවත්තලා බලන්න හම්බෙයිද කියලා? ස්පර්ශයි, රසයි, ගන්ධයි ඉල්ලන එක නවත්තපු දවසට ඔබ ආයේ කාම ලෝකේ ඉපදෙන්නේ නැහැ. එහෙනම් හිත ඉල්ලන දේවල්ම තමයි හැම වෙලාවෙම එන්නේ. ඉතින් එහෙනම් අද ඔබ ලස්සනට ඉන්නේ පින්වතුනි. ඔබ ඕක ඉල්ලපු නිසා. එහෙනම් පිනක් කළා මොනවද බදිෂ්ඨාන කරලා තියෙන්නේ? ඔය ඔබ ලැබිලා තියෙන දේවල් තමයි බදිෂ්ඨාන කරලා තියෙන්නේ. අද ඔබට හොඳට සැපවත් ජීවිතයක් තියෙනවනම්, යන්න එන වාහනයක් තියෙනවනම්, හොඳට හදාගත්ත ගෙයක් දොරක් තියෙනවනම් පින්වතුනි. ඔබ සැප පහසු ජීවිතයක් ගත කරනවනම්, හොඳට තුන් වේල කාලා ඇඳලා ඔබ ඉන්නවනම් පින්වතුනි, ඔය තියෙන්නේ ඔබ පින් කළා ඉල්ලපු දේ මොකද්ද? වල්. ඒ තමයි තියෙන්නේ. ඒ නිසා මම දැන් ඔබට ආරාධනා කරන්නේ. ඔන්න ඔය විකාර ඉල්ලන එක නවත්තලා. අසත්පුරුෂ ඇසුරක් නම් නොම වේවා. සත්පුරුෂ ඇසුරක් නම් ලැබේවා. උතුම් නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා. ඔන්න ඔය අදිෂ්ඨාන පින්විතනේ ඔබ කරන හැම පිනක් අස්සෙම ගහලා යවන්න. කොහෙටද? කර්මජ රැහැනට. මනුස්සයට පාර පයින් උදව් කරත් වීදි ලාම්පුවක් දාලා තිනලා ඕක ඕෆ් කරලා ආවත් පාරේ යනකොට පින ඇණයක් තියෙනවා දැකලා වීදුරු කැල්ලක් තියෙනවා දැකලා ඕක ඇහිඳලා සාක්කුවේ දාගෙන ගෙදර ගිහලා විසි කරත් මම කියන්නේ ඔබ කරන පින් මෙතන අපි හරි සතුටු ඒවා දකිද්දී ආරංචි වෙද්දී දැනගනිද්දී මේ මහා සංඝරත්නයේ දන්පැන් පූජා කරන ගැන මම කියන්නේ මොකද ඒක නම් ඔබ කොහොමද නිවන අධිෂ්ඨාන කරනවනේ මම කියන්නේ අනෙක් කියුවා
අසනීපෙන් ඉන්න මිනිස්සුන්ට පැන්ඩෝල් පෙත්තක් දුන්නත් පින්වතුනි. ගෙදර අම්මට තාත්තට වතුර වීදුරක් ළඟට ගිහින් දුන්නත්. මිනිස්සුන්ට සිනහවකින් සංග්‍රහ කරත්. බඩගින්න මිනිස්සුන්ට පින්වතුනි ඔබට කන්න ටිකක් තියෙනවා නම් අන්න ඒ ටික දීලා එහෙම කරත්. ඔය හැමතැනකම පින්වතුනි ඔබ හැකි උපරිමයෙන් මොකක් අදිෂ්ඨාන කරන්නද? නිවනම අදිෂ්ඨාන කරන්න.